එඩිට් කරන ඔයාලට අවශ්‍ය වන ටෙම්ප්ලේට් ලේසියෙන්ම නොමිලේම ගන්න පුළුවන් තැන සහ ගන්න පුළුවන් විදියක් ගැන තමයි මම අද මේ වීඩියෝෙන් ඔයාලට කියා දෙන්නේ. ඒ ටෙම්ප්ලේට් අපිට එඩිට් කරලා Tamanට ඕන විදියට හදාගන්න පුළුවන්. එහෙනම් අපි වෙන කතා නැතුව අපි අපේ වීඩියෝ එකට මේ ඉස්සරහින් අපේ YouTube channel එකේ කියන 68 වෙනි වීඩියෝ එකයි. මේ වීඩියෝ බලන්න ඉපදුන ඔයාලව සාදරයෙන් ආදරයෙන් පිළිගන්නවා. ඉස්සරහින් අපේ YouTube channel එකේ කියන තවත් එක් වීඩියෝ එකකට මම ඔයාලට කියලා දෙන්නේ අපිට වීඩියෝ ෆොටෝ එඩිට් කරන්න අවශ්‍ය වෙන ටෙම්ප්ලේට් නොමිලේ ගන්න පුළුවන් විදියක් ගැන. මේක අපේ වීඩියෝ එඩිට් කරන ඕන ප්ලැට්ෆෝම් එක තියෙනවා. මම අද කියලා දෙන්න යන්නේ YouCut application එකේ එහෙම ටෙම්ප්ලේට් ගන්න කොහොමද කියලා. මේ ෆීචර්ස් එක ඕනම වීඩියෝ එඩිට් කරන ප්ලැට්ෆෝම් එකට මේ වෙනකොට ඇවිල්ලා තියෙනවා. අපිට බලමු මේක කරන්න කොහොමද කියලා. මේකට මුලින්ම Play Store application එක open කරගන්න. Play Store application එක open කරලා search කියන එකට ගිහලා උඩ search bar එකේ ඔයා search කරන්න YouCut කියලා. YouCut කියලා search කරාට පස්සේ ඔයාට YouCut application එක බලා ගන්න පුළුවන්. මෙන්න මේ application එක තමයි ඔයාට ඕනේ වෙන්නේ. ඔයාට මෙතන මේ application එක විස්තර වගේක් බලා ගන්න පුළුවන්. පල්ලෙහාට ගියාට පස්සේ මේ application එකේ තව දේවල් බලා ගන්න පුළුවන්. මේකේ rating 4.8ක් තියෙනවා. මේක MB 17ක් වගේ පොඩි MB ගානක් වෙන්නේ. මේක download කරලා තියෙනවා මිලියන 100ක් වගේ දේවල් ඔයාට මෙතන බලා ගන්න පුළුවන්. අපි උඩ ගිහලා දැන් මේ application එක open කරගමු. application එක open කරාට පස්සේ ඔයාට මේ වගේ ඉන්ටර්ෆේස් එකක් තමයි බලා ගන්න පුළුවන් වෙන්නේ. ඔයාට මේ අයිනේ AI කියන එකක් තියෙනවා. මැද ප්ලස් අයිකන් එකක් තියෙනවා. අයිනේ වීඩියෝ එක වගේ අයිකන් එකක් තියෙනවා. අපි දැන් යන්න ඕනේ දකුණු පැත්තේ අයිනේ තියෙන වීඩියෝ එක වගේ අයිකන් එකට. මේකට ඔයාට ඇඩ් එකක් බලන්න එනවා. ඒ ඇඩ් එක බලුවට පස්සේ තමයි අපිට මේකට මේ ටෙම්ප්ලේට් දාගන්න පුළුවන් වෙන්නේ. මෙතන ඕන තරම් ටෙම්ප්ලේට් තියෙනවා. දැක්කනේ ඔයාට හොඳ ලස්සන ටෙම්ප්ලේට් එකක් හොයාගන්න ඕනේ. මෙතන ටෙම්ප්ලේට් ගොඩක් තියෙනවා. මම දැනට මෙතන මොකක් හරි තියෙන පොඩි එකක් තෝරගන්න. මෙනු එකේ තියෙන මම දැන් තෝරගන්න. ඊට පස්සේ ඔයාට මෙතන unlock කියලා ඇඩ් එක අයිකන් එකක් තියෙනවා. මේක දෙන්න ඕනේ. එතකොට ඒක ඇඩ් එක වැටුවට පස්සේ මේක ඔයාට පාවිච්චියට ගන්න පුළුවන්. මේකට ඒක ඇඩ් එක බලලා තමයි අපිට මේක පාවිච්චියට ගන්න වෙන්නේ. ඒක නිසා ඔයා ඇඩ් එක බලන්න ඕනේ. සමහරට ඇඩ් එක බලන්න ඕනේ නැති වෙයි. ඒ වගේ වෙලාවට ඔයාට මෙහෙම බලා ගන්න පුළුවන්. එතකොට ඔයා මෙතන තියෙන ෆොටෝ එක select කර ගන්න ඕනේ. මේ වගේ ෆොටෝ ටික select කරගත්තා. ඊට පස්සේ ඔයාලට ගන්න තියෙන මේ අයිනේ ඒ තලයක වගේ අයිකන් එක දෙන්න ඕනේ. ඊට පස්සේ මේ ටික වෙලාවකින් මෙහෙම ඇවිල්ලා ඔයාට මේ ටෙම්ප්ලේට් එක බලා ගන්න පුළුවන්. ඊට පස්සේ ඔයාට මේ play ලකුණ දීලා මේ track එක ඔයාට play කරගන්න පුළුවන්. මේ ටෙම්ප්ලේට් එක play කරගන්න පුළුවන්. ඊට පස්සේ අයිනේ ඔය කොටුවක වගේ අයිකන් එකක් තියෙන්නේ. ඒක දීලා ඔයාට පුළුවන් මේක ලොකු කරගෙන ටෙම්ප්ලේට් එක ප්ලේ කරගන්න. මම දැන් ඒක දෙනවා. ඔයාට මෙහෙම බලා ගන්න පුළුවන්. ඊට පස්සේ ඔයාට
උඩ රීපේස් කියලා තියෙන්නේ. ඒ රීපේස් කියලා තියෙන එකෙන් ඔයාට එතැන්ට කැමති ෆොටෝ එකක් ඇඩ් කරගන්න පුළුවන්. දැන් මේ මෙතන තියෙන ෆොටෝ එකට ඔයාට කැමති ෆොටෝ එක මේ රීපේස් කියන එකෙන් ඇඩ් කරගන්න පුළුවන්. මේ ඊට එහා පැත්තේ ක්‍රොප් කියලා තියෙන්නේ. ඒකෙන් ඔයාට මේ ෆොටෝ එකේ එන්ඩ් වුණ හරිය මෙතනින් ගාන්න තියලා හදාගන්න පුළුවන්. ඊට පස්සේ හරිය දෙන්න ඕනේ. ඊට පස්සේ මේ පොඩියුම් කියලා තියෙන එකෙන් ඔයාට මේකේ සද්දයට වැඩි ගන්න පුළුවන්. ඊට පස්සේ යට වීඩියෝ කියලා තියෙන්නේ. වීඩියෝ කියලා තියෙන එකේ ඔයාට මේකේ වීඩියෝ එක ටිකක් වෙනස් කරගන්න පුළුවන්. ඊට පස්සේ මේ මියුසික් කියලා තියෙන එකේ ඔයාට මෙතනට ඕන මියුසික් එකක් දාන්න පුළුවන්. මම දැන් මේ මියුසික් එක දාන්නම්කෝ. ඔයාට මේ ඔක්කොම කරලා හරිනම් ඔයාට මේක සේව් කරගන්න ඕන නම් මේ කියන්නේ ඔයා ෆෝන් එකෙන් ඩවුන්ලෝඩ් කරගන්න ඕන නම් ඔයාට කරන්න තියෙන්නේ මේ සේව් අයිකන් එක දෙන්න ඕනේ. ඊට පස්සේ මේ මෙතෙන් ඔයාට වෙන්න ක්වොලිටි එක 320p 480p 640p 720p 180p 2.4k වගේ ඔයාට මෙතන තියෙනවා. ක්වොලිටි එකක් තියෙනවා මීඩියම් ලෝ හයි කියලා. ඔයා මේ කැමති ක්වොලිටි එකක් දීලා මේක සේව් දුන්නාට පස්සේ මේක ඔයාගේ ෆෝන් එකට සේව් වෙනවා. එහෙම සේව් වුණාට පස්සේ මම ඔයාලට පෙන්නන්නම් මේකේ ඉන්ටර්ෆේස් එක. අපිට දැන් මේක සේව් වෙලා ඉවරයි. අපිට මේක දැන් ෂෙයා කරන්න පුළුවන්. WhatsApp එකට කෙලින්ම දාන්න පුළුවන්. YouTube එකට, Telegram එකට, email එකට, Instagram එකට, TikTok එකට වගේ දේවල් වලට කෙලින්ම දාන්න පුළුවන්. අපිට දැන් මේකේ home එකට යන්න ඕන. මේ ගෙදර icon එක දීලා අපිට home එකට ගියා එකේ. මම දැන් ඔයාලට පෙන්නන්න මේකේ අපේ අවසන් ප්‍රතිඵලය මොකක්ද කියලා. අවසාන අපට ආව ටෙම්ප්ලේට් එක මොකක්ද කියලා මම දැන් ඔයාලට පෙන්නන්නම්. මේ වීඩියෝ බලපු ඔයාලට මම තව වීඩියෝ 67ක් වගේ දාලා තියෙනවා. මේ වීඩියෝත් එක්ක වීඩියෝ 68ක් එනවා. ඔයාලට ඒ වීඩියෝත් බලලා ඒ වීඩියෝ වලින් ගන්න තියෙන දේවල් අරගෙන මගේ මේ වීඩියෝ තවත් යාළුවෙක්ට මම ෂෙයා කරලා හැමදාම මේ වගේ වීඩියෝ ඔයාගේ ෆෝන් එකට ගෙන්නව ගන්න ඉස්සෙල්ලා නවියා YouTube channel එක subscribe කරලා bell icon එක ඔබ තියාගන්න. එහෙනම් like එකක් දාලා comment එකක් කරලා අපි ඊළඟ වීඩියෝ එකෙන් හම්බෙමු. ඔයාලා හැමෝටම සුබ දවසක්.